හෙට හිරු පායනකම් ජාගරියානු යෝගයෙන් යුක්තව ජාගරියානු යෝගය කියලා කියන්නේ පිරිසිදු සිතින් කුසලයේ උදෙසා නිදිවැරීම. ඕනතරම් ජීවිතේ නිදිවරලා තියෙනවා මේ බණහන පින්වතුන්. නොඑක් හේතු නිසා. කල්පනා කරලා බලන්න එක දවසක්වත් නිදිවැරුවේ පිරිසිදු හිතකින්ද කියලා. අපිරිසිදු හිතකින්මයි. කාමයේ උදෙසාමයි වැඩිමනක් නිදිවරලා තියෙන්නේ. Tamante යහපත උදා වෙන කටයුත්තක් උදෙසා නෙවෙයි අයහපත උදා වෙන කටයුත්තක් උදෙසාමයි මේ ජීවිතේ ඔබ මේ වෙනකන් වැඩි හරියක්ම නිදිවරලා තියෙන්නේ. සමහර විට අද මේ පළමු රාත්‍රිය වෙන්න පුළුවන් කුසලයේ උදෙසා නිදිවරණ. ජීවිතයේ අමරණීය රාත්‍රිය මේ වෙන්න පුළුවන් උදා වෙන පළමු රාත්‍රිය. මෙතෙක් ජීවිතේ නිදිවැරුවේ කෙබඳු අවශ්‍යතා නිසාද කියලා කල්පනා කරලා බලන්න. ඒකම රැයක්වත් ඔබට සදාතනික සැපය පිණිස හේතු වෙනවාද කියලා කල්පනා කරලා බලන්න. 136ක් නිර තියෙනවා මහ පොළොව යට. ඒ නිරවල පැහෙන ලෝසතුන් නිරවල පැහෙන්නේ ඒ අකුසලයේ පිණිස නිදිවරලා කල්ප ගානක් තිස්සේ නිදිවරනවා කාමයේ උදෙසා. එවං දීඝරත්තං ඕ භික්කවේ දුක්ඛං පච්චුන භූතං තිබ්බං පච්චුන භූතං ව්‍යාසනං පච්චුන භූතං. එසේ කාමයේ උදෙසා නිදිවරලා කල්ප ගණන් නිදිවරනවා නිරවල දුක් විඳ යොදුන් ගණන් උස ගිනිදැල් මැද්දේ දැවි දැවි. එපමණක් නොවේ නිරය අසුරය තිරිසන් ලෝකයේ සහ പ്രേත ලෝකයේ කියන මේ සතර අපායේ ජීවත් වන බොහෝ සතුන් නිදිවරමින් ඉන්නේ. ඔවුන්ට නිින්ද යන්නේ නැහැ. ඇයි ඒ? නිින්ද ගියොත් මරණය. බොහෝ ලෝ සතුන් බියෙන් තැතිගෙන ජීවත් වෙන්නේ. මේ මහ පොළව පෘථුවිය ගත්තාම පෘථුවියෙන් 4/3ක්ම තියෙන්නේ සප්ත මහා සාගරය. සප්ත මහා සාගරය අප්‍රමාණ ජීවින් ඉන්නවා. ඒ මුහුදේ ඉන්න ජීවීන්ට නිින්දක් නැහැ. නිදාගත්තොත් තව සතිට ගොදුරු වෙනවා. ඒ නිසා හැම තිස්සෙම අවදියෙන් නිදිවරන්න සිද්ධ වෙලා තියෙනවා අකුසලයේ පිටිස නිදිවරපු වරදට. බොහෝ සතර අපාගත සතුන් මේ රාත්‍රියේ නිදිවරනවා. ඒ කුසලයේ උදෙසා නෙවෙයි තව තවත් අකුසලයේ පිණිස. පෙර නිස්සාර ජීවිත ගත කරපු වරදට දැන් නිදිවරමින් ඉන්නවා සතර අපායේ මහා දුක් විඳගෙන විලාප ගහගෙන. මේ රාත්‍රීන් දීර්ඝ රාත්‍රීන් පුරා මේ සංසාරේ එවන් දීඝරත්තං ඕ භික්කවේ දුක්ඛං පච්චන භූතං තිබ්බං පච්චන භූතං ව්‍යාසනං පච්චන භූතං. අවසානයේ කටසි වඩ්ඩතා බොහෝ කාලයක් නිදිවරල අවසානයේ සොහොන් බිම තරකලේ අප්‍රමාණ දුක් විඳලා අප්‍රමාණ දුක් විඳලා. ඒ නිසා පින්වතුනි බුද්ධිමත් මිනිසෙක් වෙන්න බුද්ධියෙන් කල්පනා කරන්න හැඟීම් වලට වහල් වෙලා කල්පනා කරන්න එපා. ආශාවට වහල් වෙලා රාගයට වහල් වෙලා කල්පනා කරනකොට සිහි බුද්ධියෙන් නෙමෙයි කල්පනා කරන්නේ. ඇත්ත ඇති හැටියෙන් පේන්නේ රාගෙන් මත් වෙච්ච මනසකට. කාමච්ඡන්දෙන් ආශාවන්ගෙන් මත් වෙච්ච මනසක් ඔබට පෙන්වා දෙන්නේ ඇත්ත නෙමෙයි බොරුව. මායාව මිත්‍යාව. එබඳු මනසකින් ඔබ ජීවිතය ගත කරනවා නම් මෙලවත් දුක පරලොවත් දුක සංසාරේ පුරාම දුක. එනම් මේ ලැබිලා තියෙන දුකෙන් නිදහස් වීමේ වරම සාර අසංග කල්ප ලක්ෂයක් තිස්සේ පාරමිතා පුරලා ඒ අසිරිමත් වූ මහා සර්වඥ රාජෝත්තමයන්න් වහන්සේ ලෝකෙට පහළ වෙනවා. අසරණ දුක් විඳින ලෝක සත්‍යයට මේ දුකෙන් නිදහස් වීමේ මාර්ගය පෙන්වා දෙන්න. එහෙමනම් බුද්ධිමත් මිනිස්සු මේ ධර්මයට කන් දෙන්නට ඕන. එතකොට ජීවිතේ ආලෝකමත් වෙනවා. ජීවිතය දුකෙන් නිදහස් වෙනවා. හැම කෙනෙක්ම හොයන්නේ දුකෙන් නිදහස් වෙන ක්‍රමය, දුකෙන් නිදහස් වෙන මාර්ගය. හැබැයි තම තමන්ගේ හිතුමනාපෙට තීරණ ගත්තට දුකෙන් නිදහස් වෙන මාර්ගය මුණ ගැහෙන්නේ නැහැ. ඒ දුකෙන් නිදහස් වෙන මාර්ගය මේ ලෝකෙට පෙන්වා දෙන්න සමත් එකම එක උතුමන් වහන්සේ නමක් විතරයි පහළ වෙන්නේ. උන්වහන්සේට තමයි ලෞතුරු ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ යන නාමය දෙන්නේ. ඒ සර්වඥ රාජෝත්තමයන්න් වහන්සේ පමණයි
අසම සම බුද්ධියෙන් ලෝකයට යා යුතු මාර්ගය පෙන්වා දෙන්නේ. ඒකට අසම සම බුද්ධියක් අවශ්‍යයි. අසම සම ඥානයක් අවශ්‍යයි. ඒ අසම සම ඥානය තමයි සර්වඥ ඥානය, සර්වඥතා ඥානය, අනාවරණ ඥානය ආදී අසිරිමත් වූ බුද්ධ ඥාන. ඒ අසිරිමත් වූ බුද්ධ ඥානයන්ගෙන් තමයි ලෝකයට පෙන්වා වදාළේ නිර්වාණ මාර්ගය, දුකෙන් නිදහස් වන මාර්ගය. දැන් මේ උතුම් ධර්මයේ දේශනා කොට අවසන් උන්වහන්සේ ධර්මය අපට පෙන්වා දීලා තියෙන්නේ. අපි දැන් දක්ෂ වෙන්න ඕන, බුද්ධිමත් වෙන්න ඕන. ඒ ධර්මයේ සොයාගෙන ඉක්මනින් අවබෝධ කරගන්න මේ ජීවිතය නැසෙන්නට පෙර. මොකද මේ ජීවිතය අවසන් වුණාට පස්සේ නැවත මේ භයානක සසරේ කොයි ලෝකෙ උපදීද කියලා හිතා ගන්න බෑ. සතර අපායක ඉපදුනොත් ඉන්පස්සේ ආයි ධර්මයක් ගැන කතාවක් නැහැ. කල්ප ගානක් යනකම් ඕනෑම කෙනෙක් ඕනෑම මොහොතක මිය යන්න පුළුවන්. ඒ නිසා මරණයට නෑ givisුමක් අපිත් එක්ක. නහිනෝ සංගරන්තේන මහාසේනේන මච්චුණා. මැරෙන්න හේතු දහසක් අරගෙන එන මාරයත් එක්ක අපට නෑ givisුමක් අහවල් දවසේ මිය යන්නේ කියලා. එහෙමනම් ලොකු අනතුරක් අවදානමක් ඉස්සරහ අපි ජීවත් වෙන්නේ. එමනම් බුද්ධිමත් මිනිස්සු මේ අනතුර මේ අවදානම හඳුනා ගන්නට ඕන ඉක්මනින්ම. එතකොට අන්න පුළුවන්කම ලැබෙනවා සියලු වැඩ පසෙකින් තියලා අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ පරමුත්තරීතර නිර්මල ධර්මය අවබෝධ කරගන්න වෙන කිසිම වැඩකට නෙමෙයි මුල් තැන දෙන්න ඕන ධර්මාබෝධය පිණිසයි. ධර්මයේ පසෙකට දාලා අනෙක් හැම වැඩක්ම ප්‍රධාන වැඩක් හැටියට සලකාගෙන කටයුතු කරන අයට තමයි සතර අපායේ තියෙන්නේ. ඒ මුග්ධකමට, ඒ මෝඩකමට විපාක ලබන්න. ඒ නිසා මේ ලෝකේ යම් බුද්ධිමත් ප්‍රඥාවන්ත මිනිසෙක් ඉන්නවා නම් ඔහු බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල අසලයි නතර වෙන්නේ. වෙන විසඳුමක් නැහැ අපට අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්නව හැර. එපමණක් නොවේ ධර්මය අවබෝධ කරගත්තාම අප්‍රමාණ සැපයකටයිපත් වෙන්නේ. මෙලොව වශයෙන් මේ සැපය අත්දකින්න ලැබෙනවා. සම්දිට්ඨිකයි ධර්මය මේ ජීවිතේදීම ප්‍රතිඵල ලැබෙන